උගත් හොරු ගැන මොකද හිතන්නේ? කාලයක් පුරාවට අපි ප්‍රාදේශීය මට්ටමින් හා ජාතික මට්ටමින් නූගත් හොරු ටිකක් යටතේ පාලනය වුණා. දැන් නම් මෙයාගෙන් බොහෝ දුරට අපි නිදහස් වෙලා ඉන්නේ. නමුත් ඒ නූගත් හොරු හදලා ගියපු උගත් හොරු ටික තාම රටේ වැදගත් තැන්වල ඉන්නවා. දහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටේ වැදගත් තැන්වලට ගිහින් මේ මව් රටටම වින කරන මිනිස්සු ටික අර නූගත් හොරුන්ට වඩා නරක මිනිස්සු ටික. නූගත් හොරුන්ට නීතියේ හිඩස් හොයලා දුන්නේ මේ උගත් හොරු ටික තමයි. මොකද හැම දෙයකටම දැනුම අවශ්‍යයි. ඒ දැනුම තියන අය ඒක ඕන කෙනෙකුට විකුණලා දානවා Tamanට හොඳ ගාණක් එනවනම්. ඒකෙන් රටට ලෝකයට වෙන්නේ මොනවද කියන එක එයාට අදාළ නැහැ. එහෙම ගත්තොත් ඉතින් හොරු ජාවාරම්කාරය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ, රෝහලට එන රෝගීන් පෞද්ගලික සායන වලට ගෙන්න ගන්න වෛද්‍යවරුත්, පාසලේ උගන්වන්නේ නැතුව ළමයින්ව ටියුෂන් එකට ගෙන්න ගන්න ගුරුවරුත් මේ ගණයටම තමයි ඇතුළත් වෙන්නේ. ඔයාලා මොකද හිතන්නේ උගත් හොරු ගැන? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.